පේනවද? iPhone 17 Pro Max. මේ ෆෝන් එක iPhone 17 Pro Max. මම දැන් තමයි ගෙනාවේ. දැන් මේ අරිනවා අලුතෙන්ම. මේකේ ROM එක ඇවිල්ලා 2256 මේ තියෙන එක කේබල් එක තියෙනවා. මේකේ තියෙනවා මේ C type එන්නේ C type කේබල් එක තියෙනවා. මෙතන තියෙන්නේ කේබල් එක. මේ අතර මේ ෆෝන් එක මේ ස්ක්‍රීන් එක ගාඩ් වෙන්න මේකත් ඒකට දාලා තියෙනවා. කැමරා තුනයි. සෙන්සර් එක මේ ෆ්ලෑෂර් එක සෙන්සර් එකයි. මේක පවර් බටන් එක මේක අර මේ මොකද්ද ටච් සිස්ටම් එක ටච් බටන් තුනක් තියෙන වොලියුම් බටන් මේ සිම් ට්‍රේ එක තියෙන මෙතන සිම් ට්‍රේ එක සිම් කී එකත් ඇති මේක සිම් කී එක මේක ඇතුලේ ඇති සිම් කී එක අනිකර ඇලුමිනියම් ෆ්‍රේම් එක හાર્ඩ් ෆ්‍රේම් එක මෙතන C type කෝඩ් එක C type කෝඩ් එක තියෙනවා දෙපැත්තම C type මෙතන තියෙනවා SIM tray එක අරින එක SIM tray open එක හරි මේක අරින්නේ නේද ස්ක්‍රීන් ගාඩ් එක ෆ්‍රේම් එකක් එක්ක එන්නේ මේක අලවන්න ලේසි ෆ්‍රේම් එක දාලා අලවන්න ඉතින් ස්ක්‍රීන් මේක බෑක් කවර් එක ප්‍රොටෙක්ට් වෙන එක මේක මෙන්න දාන්න දෙක මෙහෙම දාන්න දැන් මේක ගාඩ් මේක කවර නැතුව පාවිච්චි කරන්න හොඳ නැහැ කවර දාන්න ඕනේ අනිවාර්යෙන් මොකද මේ ලෙන්ස් වදිනවා බිම මෙහෙම මේසයක් උඩ තිබ්බාම ලෙන්ස් බිම වදින නිසා මේ බෑක් කවර් එක දාන්න ඕන එතකොට මේ බෑක් කවර් එකේ තියෙන තැන ධාරයක් ඒකෙන් ලෙන්ස් කවර් වෙනවා ලෙන්ස් ප්‍රොටෙක්ට් වෙනවා මෙහෙම මේසයක් උඩ තිබ්බාම ලෙන්ස් බිම වදින්නේ ඒ වගේම මේ
ස්ක්‍රීන් ගාඩ් එක දාන්න තමයි මේ මෙහෙම ෆ්‍රේම් එකක් එන්නේ. එතකොට ලේසි හරි කෙලින් හිටිනවා. මේකට මෙහෙම දාලා ස්ක්‍රීන් ගාඩ් එක තියලා මොකද කරන්න තියෙන්නේ? සෙට් කරන්න. මේ තියෙන ස්ක්‍රීන් ගාඩ් එක. මේ තියෙන ස්ක්‍රීන් ගාඩ් එක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. ඒක ක්ලීන් කරන කඩදාසිත් ඇතුලේ තියෙනවා. No.